දවසක් වේවා ස්ටුඩියෝ එන් channel එක සමග සහභාගී වී සිටින ඔබ සියලුම දෙනාට ස්ටුඩියෝ එන් channel එක ඔස්සේ අද සිට අපි ගිටාර් පාඩම් මාලාවක් ආරම්භ කරගෙන යනවා. ඒ සඳහා සහභාගී වන ඔබට ගිටාරය සම්බන්ධ මූලික දැනුම සහ ගිටාරයෙන් ගීතයක් වාදනය කරන ආකාරය කියා දීමට අපි බලාපොරොත්තු වෙනවා. එසේනම් අපි ඉක්මනටම යමු අපේ ගිටාර් පාඩමට. එහෙනම් අපි මුලින්ම බලමු පික් එක එහෙම නැත්නම් ප්ලෙක්ට්‍රම් එක කොහොමද අල්ලගන්නේ කියලා. මුලින්ම අපි පික් එක අල්ලන ආකාරය ගත්තොත් මුලින්ම අපේ දබර ඇගිල්ල, ඒ කියන්නේ මේ ඇගිල්ල දබර ඇගිල්ල මෙන්න මේ ආකාරයට නමන්න ඕනේ. මෙන්න මේ ආකාරයට නමන්න. නමලා මේකේ පළවෙනි ඇඟිලි පුරුක් දෙකේ තියෙන තුඩට පික් එකේ තියෙන තුඩ මෙන්න මේ ආකාරයට තියලා අල්ල ගන්න ඕනේ අපි. මෙන්න මේ ආකාරයට. මෙන්න මේ ආකාරයට. ඉන්පසුව අපි ගිටාරයේ වාදනය කරන ආකාරය ගත්තාම මේ ගිටාරයේ මේ පාත තියෙන නැමුම හරියට අපේ කකුලට පතිත වෙන විදිහට තමයි අපි ගිටාරය තියාගන්නේ. වම් අතහුරුවයට වම් පාදයේ සහ දකුණු අතහුරුවයට දකුණු පාදයේ මේ ගිටාරයක මේ ආකාරයෙන් තියාගන්න පුළුවන්. ඉන්පසුව අපි ගිටාරය වාදනය කිරීමේදී අපේ පික් එක ගමන් කරන පාර එහෙම නැත්නම් රූට් එක අපි චුට්ටක් බලමු. මුලින්ම මේ සවුන්ඩ් හෝල් එක මේ රවුම තියෙන්නේ. මුලින්ම මේ සවුන්ඩ් හෝල් එකේ හරි මැදින් තමයි පික් එක ගමන් කරන්න ඕනේ. යම් ගීතවලට එය වෙනස් වෙන්න පුළුවන්. එතකොට පහලින් ඉහලින් වාදනය කරන්න පුළුවන්. ඒ වාදනය කිරීමෙන් ගිටාර් එකේ හඬෙහි යම් වෙනස්කම් සිද්ධ වෙනවා. ඒක ඉදිරියට අපි උදාහරණ සහිතව බලමු ඉදිරි පාඩම් වලින්. මුලින්ම මම දෙන අභ්‍යාසය අර ආකාරයෙන් පික් එක අල්ලගෙන ඉන්පසුව ඉහළම කම්බියේ සිට පහළට අපි ගමන් කළ යුතුයි. down ඊගාව කම්බිය up ඊගාව කම්බිය down ඊගාව කම්බිය up ඊගාව කම්බිය down ඊගාව කම්බිය up. ඉන්පසුව එය ආපස්සට ගෙනියන්න පුළුවන් ඔබට. down up down up down up යන ආකාරයට වම් අතට අභ්‍යාසයක් ලබා දෙන්නම්. මුලින්ම අපි කරන අභ්‍යාසය මේ පික් එකකින් ඉහළම කම්බිය වාදනය කරන අතරතුර මෙන්න මේ විදිහට ඉහළම කම්බිය වමතෙහි දබර ඇගිල්ලෙන්, ඒ කියන්නේ මේ ඇගිල්ලෙන් වාදනය කරනවා. down. ඉන්පසුව මැද ඇගිල්ලෙන් වාදනය කරනවා up. ඊට ආයෙ දබර ඇගිල්ල down up down up down up down up down up. ඉන්පසුව එය ආපස්සට ගෙන යා හැකි. down up down up down up down up down up down up. අපි මෙහිදී තවත් එක් දෙයක් ගැන සැලකිලිමත් විය යුතුයි. ඒ තමයි අපේ මහපොට ඇඟිල්ල තියෙන ආකාරය. අපි මහපොට ඇඟිල්ල මෙන්න මේ ආකාරයෙන් ඔබට තිරේ දිස්වන මෙන්න මේ ආකාරයෙන් මහපොට ඇඟිල්ල මෙන්න මේ ආකාරයට තබා ගත යුතුයි. ඉන්පසුව මහපොට ඇඟිල්ලට අපි බර ලබා දෙන්නේ 10%ක්. ඔයගොල්ලෝ හිතා ගන්න 10%ක් කිව්වම කොහොමද කියලා. මේ පැත්තට එතකොට 90ක්. මේ පැත්තට 10%යි මේ පැත්තට 90යි බර දෙන්නේ. මහපොට ඇඟිල්ලට 10%යි සහ දබර ඇඟිල්ලට සහ අනික් ඇඟිලි වලට 90ක් බර ලබා දෙන්න ඕනේ අපි. හරි. දැන් ඒ විදිහට අපි අභ්‍යාසය වාදනය කරගෙන යමු. down up down up down up
ඉන් පසුව අපි එහි දෙවැනි අභ්‍යාසයට එමු. අපේ මැදකිල්ල සහ වෙදකිල්ල භාවිතා කරගෙන කරන අභ්‍යාසය. ඒ සඳහා අපි යොදාගන්නේ දෙවැනි ෆ්‍රෙට් එක, දෙවැනි කොටුව සහ තුන්වෙනි කොටුව. දෙවැනි ෆ්‍රෙට් එක සහ තුන්වෙනි ෆ්‍රෙට් එක. down up 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 down up. තුන්වන අභ්‍යාසයේ විදිහට අපේ වෙදකිල්ල සහ සුලකිල්ල භාවිතයෙන් කරන අභ්‍යාසය. down up 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 down up. දැන් ඔබට මම පොඩි රහසක් කියලා දෙනවා ගිටාර් වාදනයේ. ගිටාරේ හඬ මිහිරියට වාදනය කිරීම සඳහා උපකාරී වන පොඩි ටෙක්නික් එකක් කියලා දෙනවා. ඒ තමයි අපි දැන් මෙම ස්ට්‍රින්ග් වාදනය කිරීමේදී අපි මේ ෆ්‍රෙට් අපි මෙන්න මේ යකඩ පතුරු වලට කියන ෆ්‍රෙට් කියලා. ගිටාරේ කොටස් ටික මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට මේ ගිටාරේ කොටස් ටික එකෙන් බලා ගන්න පුළුවනි. පළවෙන මේ අතට තියෙන යකඩ පතුරු වලට අපි කියන ෆ්‍රෙට් කියලා. අන්නේ අපි ෆ්‍රෙට් එක ළඟින් වාදනය කරාම, ෆ්‍රෙට් එක මැදින් නෙමෙයි, මෙහෙම නෙමෙයි, ෆ්‍රෙට් එක ළඟින් වාදනය කරාම අපිට මිහිරි හඬක් ලබා ගන්න පුළුවන් සහ අපිට අඩු බරක් යොදලා ලස්සන සද්දයක් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ෆ්‍රෙට් එකට ලං කරලා ඇගිල්ල තියෙනකොට ඒ විදිහට ප්‍රැක්ටිස් කරන්න ඕගොල්ලෝ. down up down up down up down. මම මේ channel එක හරහා බලාපොරොත්තු වෙනවා ගිටාරය සම්බන්ධ දැනුම ඔබ සමග බෙදා ගන්න. අපේ YouTube channel එක සමග සහභාගී වී සිටින ඔබ සියලුම දෙනාට බොහොමත්ම ස්තුතියි.